ඔබ දන්නවාද පළමු පියවර හරිම ලේසි. මුලින්ම අණුවේ ඇති හැම පරමාණුවකම සංයුජතා ඉලෙක්ට්‍රෝන එකතු කරන්න ඕනේ. සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා දැනගන්නේ කොහොමද? ඒක සරලයි. ආවර්තිතා වගුව මතකයිනේ. කාණ්ඩයේ අංකය සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙනවා. හයිඩ්‍රජන් වල 1යි. බෙරිලියම් වල 2යි. බෝරෝන් වල 3යි. කාබන් වල 4යි. නයිට්‍රජන් 5යි, ඔක්සිජන් 6යි, ෆ්ලෝරින් වල 7යි. පොස්පරස් 5යි, සල්ෆර් වල 6යි, ක්ලෝරින් වල 7යි. ඉතින් මේ රූප සටහනත් ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් දැන් අපි බලමු සංයුජතා ඉලෙක්ට්‍රෝන එකතු කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් හැටියට අපි කාබන් ඩයොක්සයිඩ් අණුව තෝරගන්නවා. කාබන් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඔක්සිජන් වල 6ක් තියෙනවා. හැබැයි ඔක්සිජන් පරමාණු 2ක් ඇති නිසා 6 2ෙන් ගුණ කළ විට 12ක් වෙනවා. එකතුව 16ක් හැටියට අපිට ගන්න පුළුවන්. ඍණායනයක් අපට දී ඇති විට ඍණායනයේ ආරෝපණය මුළු එකතුවට එකතු කරන්න ඕන. මෙන්න උදාහරණය. සයනයිඩ් අයනේ කාබන් වලින් ඉලෙක්ට්‍රෝන 4යි, නයිට්‍රජන් වලින් ඉලෙක්ට්‍රෝන 5යි අර ඍණ ආරෝපණය එකතු කළ විට මුළු එකතුව 10ක් වෙනවා. දැන් අපි ධන අයනයක් දී ඇති විට ආරෝපණය අඩු කළ යුතුයි. ඔබ මේ දකින්නේ නයිට්‍රෝනියම් අයනයයි. මෙහි නයිට්‍රජන් වලින් සංයුජතා ඉලෙක්ට්‍රෝන 5කුත්, ඔක්සිජන් පරමාණු 2කින් සංයුජ ඉලෙක්ට්‍රෝන 12කුත් සැපේනවා. මුළු එකතුවෙන් ධන ආරෝපණය අඩු කරමු. එවිට එකතුව ලෙස ලැබෙන්නේ 16ක්. දැන් අපි ලුයිස් ව්‍යුහ ඇඳීම ඉගෙන ගමු. මේ සඳහා කාබනේට් අයනය තෝරගනිමු. දැන් සංයුජතා ඉලෙක්ට්‍රෝන වල එකතු ගමු. කාබන් වලින් ඉලෙක්ට්‍රෝන 4ක්, ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන 6 බැගින් ඔක්සිජන් පරමාණු 3න් ඉලෙක්ට්‍රෝන 18ක් ලැබෙනවා. ඍණ ආරෝපණ 2 එයට තවදුරටත් එකතු කරනවා. එම නිසා සමස්ත එකතුව 24ක් වෙනවා. මෙම ඉලෙක්ට්‍රෝන 24 බෙදා හරින්නට සිදු වෙනවා. මේ සඳහා අයනයේ සැකිල්ල ඇඳගත යුතු වෙනවා. මධ්‍ය පරමාණුව ලෙස කාබන් තෝරා ගමු. ඔක්සිජන් පරමාණු 3 ඒ වටා තබමු. දැන් බන්ධන මගින් ඒ පරමාණු යා කරමු. එවිට මූලික සැකිලි ව්‍යුහය ලැබේ. බන්ධන 3ට ඉලෙක්ට්‍රෝන 2 බැගින් ඉලෙක්ට්‍රෝන 6ක් ඇතුළු කරමු. ඉතිරි වන ඉලෙක්ට්‍රෝන ගණන සෙවීම සඳහා සමස්ත එකතු වන 24න් 6ක් අඩු කරනවා. එවිට 18ක් ලැබෙනවා. එම 18 ඔක්සිජන් පරමාණු 3ට සමසේ බෙදා හරිනවා. එවිට එක් පරමාණුවකට 6 බැගින් ඇතුළත් වෙනවා. දැන් මෙහි දැක්වෙන අන්දමට එම ඉලෙක්ට්‍රෝන 18 ඔක්සිජන් පරමාණු 3 අතර බෙදා හරිනවා. ඔක්සිජන් පරමාණු 3හිම ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණව පවතිනවා. නමුත් කාබන් පරමාණුවේ අෂ්ටකය අසම්පූර්ණයි. ඒ සඳහා ඔක්සිජන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන යුගලයක් ඇද ගමු. එමගින් කාබන් හා ඔක්සිජන් පරමාණු අතර ද්විත්ව බන්ධනයක් නිර්මාණය වෙනවා. කාබන් පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙනවා. කාබන් හා ඔක්සිජන් අතර ඇති බන්ධනයෙන් අඩක් ඔක්සිජන් පරමාණුවට අයත් වෙනවා. ඒ අනුව ඔක්සිජන් මතට පැවරූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 7ක් වෙනවා. O පරමාණුවේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණනින් එම ඉලෙක්ට්‍රෝන 7 අඩු කළ විට ඍණ 1ක අගයක් ලැබෙනවා. එය O පරමාණුවේ විධිමත් ආරෝපණයයි.